ඔන්න ළමයි විනාශයක් කරන්න යන්නේ බනින්න නම් එපා. ගෙදරින්වත් බැනුම් ගහලා ඉන්නේ. බලමු අපි ෆයිනල් ලුක් එක කොහොම වෙයිද කියලා. මේ හරියට ලේයර් ටික දාමු. ආයෙ මොකද? හයි කොහොමද? ඉතින් ඔයාලා මගේ කලින් vlog එක බැලුවා නම් මම ඒකෙදි කියනවා hair cut එකක් ගන්නවා කියලා. හැබැයි මට එදා hair cut එක ගන්න බැරි වුණා. ඉතින් පොරොන්දු වෙන විදිහට මොන්න මම මගේ hair cut එක ගැන වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එනවා. මේක මිනි vlog එකක්. හරිම චූටි ඉක්මනට ඔයගලන්ට බලලා ඉවර කරන්න පුළුවන්. මං අද ඇවිත් ඉන්නේ සැලොන් ජැකී නිගම්බෝ. ඉතින් මගේ hair cut එක කරන්නේ අද මෙන්න මේ අක්කා. එයා මගේ hair cut එක මාරම ලස්සනට කරලා දෙනවා මට. ඔයගලන්ට අන්තිමටම බලන්න පුළුවන් මගේ රියැක්ෂන් එක මොන වගේද කියලා. ඇත්තටම මට නම් මාරම සතුටුයි. ගයිස් මේ වීඩියෝස් බලද්දී මට තේරෙන්නේ මම සැලොන් එකේ ඉඳලා තියෙන කොච්චර එක්සයිට්මන්ට් එකකින්ද කියලා. මම සාමාන්‍යයෙන් කොණ්ඩේ වවන්න ආස නැති කෙනෙක්. මං හිතන විදිහට මට ෂෝට් hair මැචින්. ඉතින් ගෙදරින් බැනුම් අහගෙන හරි මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඉතින් ගත් එකක් ගෑල්ලාමයි තියෙනවනේ. මුලින්ම යාලා මගේ hair wash කරලා hair cut එකට ගියේ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මගේ usual hair cut එක තමයි hair bangs කියන්නේ. ඉතින් මේ පාරත් මං hair bangs කරා සුපුරුදු විදිහටම. සහ මං හිතන්නේ මං කලින් එක පාරකටවත් වැඩිය මේ පාර hair cut එකට මාර මාස වුණා. මාර ආසයි කොණ්ඩේ කොටරම කපන්න. ඉස්සර අපේ අම්මා කපන්න දෙන්නේ. අම්මට මම හිතුවා. එතකොට ඔන්නේ ෂෝක් එකේ මම මාර ආසයි හිටියේ මේ වගේ කොණ්ඩේ කපා ගන්න. ඕ කියුට් අනේ thank you අනේ. දැන් නම් අම්මා ගෙදරින් එලවුවත් කවන්නේ. එක පාරක් කොණ්ඩේ කොටම කරාට පස්සේ ආයි වවන්න හිතෙන්නේ දිගටම කොටනම කප යන්න හිතනවා. ඔව්. පේනවනේ ඔයාලට මගේ සතුට. Honestly she did really good job. and මම highly recommend කරනවා. මේක මට paid promotions අත් මුකුත් නෙමෙයි. මම ඇත්තටම ඔබ්ස් මේ වෙද්දි මගේ hair cut එකට. හරි guys, ඔන්න මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මගේ best friend සහ මගේ මල්ලි කොහොමද මගේ hair cut එකට react කරේ කියලා. sorry guys, මට call එකේ sounds record කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මම ඔයගලන්ට explain කරන්නම් මොකක්ද උනේ කියලා මෙතන. එයා දන්නේ නැහැ මම call එක ගත්තේ මොකටද කියලා. ඔන්න දැන් තමයි එයා දැක්කේ. ඔන්න බයිනෝ මට. ඔන්න බයිනෝ. එයාට මම මේ කරපු දෙයට බනින්න සාධාරණ හේතුවක් තියෙනවා. ඒක ඔයගලන්ට ඩිසෙම්බර් වල වගේ බලා ගන්න පුළුවන්. හැබැයි අන්තිමට ලස්සනයි කියලාත් කියනවා. ඔන්න බලන්න අපේ මල්ලි මොකද කරන්නේ කියලා. එයාට හිතාගන්න බෑ ඇත්තටම මං hair cut කරාද කියලා. එයා මට කියනවා wig එක ගලවන්නලු. ඉතින් guys දවස තාම ඉවර නෑ. යමු මාත් එක්ක අද මොකද වෙන්නේ බලන්න. මම මේ ඇවිත් ඉන්නේ Popeyes එකට. ඔයගොල්ලෝ දන්නවා ඇති. අද මට ටිකක් ස්පෙෂල් දවසක්. මම මේ ඇවිත් ඉන්නේ මගේ දවස සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඔයාලා හිතන්නේ සෙලිබ්‍රේෂන්ස් කියන්නේ මොන වගේ දේවල්ද? සාමාන්‍යයෙන් මං හිතන්නේ සෙලිබ්‍රේෂන්ස් කියන්නේ ඔයා ආස කෑමක්, ඔයා කැමති මිනිහෙක්, ඔයා කැමති තැනක්, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් celebrations means ඔයා ආස ඕන දෙයකට. ඒකට නිර්වචනයක් කියන්න නෑ. ඔයා කැමති මොනවාද? ඔයා ආස මොනවාද? ඔයාට වෙන්න ඕන මොනවාද? ඔයාගේ ස්පෙෂල් දවස්වල ඒ දේවල් බය නැතුව කරන්න. ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේයන් සීමාමායන්කෝ මමත් හිතුවේ බං සමන් කාර්යයට ප්ලෑන් එකක් තියෙනවා කියලා. අන්තිමේදී මම ගියා වාලම්පුරි ෆිල්ම් එක බලන්න. ඒකේ සිඩ්නි කියන කැරක්ටර් එකට තමයි මම ආස වුනේ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි බයි.